ඉතින් මේ තියෙන මම ගත්ත PayPal හරහා මම withdraw කරපු amount එක. ඉතින් මෙන්න මේදී ඔයාලටත් ලංකාවට PayPal එක හරහා සල්ලි ගන්න පුළුවන්. සුබ දවසක් ඔයාලා හැමෝටම ටෙරාක්ලික් YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද වීඩියෝ එක කතා කරන්න යන්නේ 2026 විදියට හරියට සල්ලි ගන්න සහ withdraw කරන්න පුළුවන් විදියට PayPal account එක ඔයාලගේ ඕනම device එකෙන් කොහොමද create කරන්න කියලා. ඉතින් මම කලින් වීඩියෝ එකක් create කරලා තිබ්බා. ඉතින් එන්නේ වීඩියෝ එකේ ගොඩක් views ගිහින් තිබ්බා වගේම ගොඩක් අයට ප්‍රශ්න තිබ්බා. සහ දැන් interface එක වෙනස් වෙලා තියෙන්නේ. පොඩි ඔප්ෂන් දෙක තුනක් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි මම අලුතෙන් වීඩියෝ එක කරන්නේ. ඒ වගේම මේ දවස්වල ලංකාවට PayPal දීලා කියලා පෝස්ට් එකක් share වුණා. ඉතින් තාම PayPal ලංකාවට දීලා නැහැ. ඉතින් 2010 වගේ ඉඳන් PayPal ලංකාවට තිබ්බා. ඒ කියන්නේ PayPal ලංකාවට account හදලා ඉවරලා සල්ලි යවන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ සල්ලි receive කරන්නවත් සල්ලි බැංක් එකට withdraw කරන්නවත් විදියක් තිබ්බේ නැහැ. ඉතින් තාම PayPal ලංකාවට receive option එක දීලා නැහැ. ඉතින් ඔයාලා ලංකාවට PayPal එකක් හැදුවට සල්ලි ගන්නවත් withdraw කරන්නත් බෑ. ඉතින් මේ විදිහ Google එකේ බලා ගන්න පුළුවන්. දැන් අර final stage එකේ තියෙන්නේ කියලා මෙන්න මේ විදිහ තියෙනවා. ඒ කියන්නේ සමහර විට මේ අවුරුද්දේ මැද වෙද්දි හෝ මේ අවුරුද්දේ ඇතුළත සමහර විට ලංකාවට PayPal එකේ receive option එකක් හම්බෙයි. එහෙම වුණොත් අපිට ලංකාවට PayPal එකක් හදලා සල්ලි ගන්න සහ සල්ලි withdraw කරන්න පුළුවන්. ඉතින් ලංකාවට PayPal එකක් බලන් හිටියොත් ඔයාලගේ ගොඩක් වෙලා TikTok වල සල්ලි තව එක sites වලින් ගන්න තියෙන withdrawal ගන්න බැරි වෙනවා. ඒක නිසා තමයි අපි පිලිපීන් විදියට PayPal එකක් හදලා දැනට ගොඩක් කාලේ ඉඳන් use කරන් ආවේ. ඉතින් ලංකාවට PayPal enable වුණ ගමන් මම වීඩියෝ එකක් දාන්නම් receive option එක ආව ගමන් දැනට ලංකාවට PayPal එකක් හැදුවට ඔයාලට payment එකක් කරන්න විතරයි පුළුවන්. සල්ලි ගන්න බෑ. ඒ නිසා මෙන්න මේ වීඩියෝ එක හරියට බලන්න. වීඩියෝ එක හරියට බලලා ඔයාලට account එකක් හදා ගන්න පුළුවන්. මම මේ කියන දෙන විදිහට account එක හදුවොත් ඔයාලට සල්ලි ගන්න වගේ withdraw කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව සල්ලි withdraw කරන්න ඕන දෙයක් කරන්න පුළුවන් PayPal එක හරහා. ඉතින් වීඩියෝ යන කලින් මතක් කරනවා channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඔයාලගේ කම්පියුටර් එකක් තියෙනවා. ඔයාලා කම්පියුටර් හරහා මේක හදන්න තොර ලේසි. ඔයාලා ෆෝන් එකේ හදනවා නම් ඔයාලා මේ විදිහට Google Chrome browser එක open කරගන්න. ඉතින් මේ විදිහට Google Chrome browser එක open කරලා PayPal Philippines කියලා search කරන්න. ඉතින් මේ විදිහට PayPal Philippines කියලා search කරන්න ඕනේ. ඉතින් Google එකට ගිහලා ඔයාලා PayPal Philippines කියලා search කරන්න. ලැප් එකේ හදනවා නම් හරි කම්පියුටර් එකේ හදනවා මේ විදිහට load දෙයි. එහෙම නැත්නම් ඔයාලා ෆෝන් එකෙන් හදද්දි PayPal Philippines කියලා ගහලා search කරලා ගිහිල්ලා මෙන්න මේ විදිහට ඩොට් තුනක් තියෙනවා browser එකේ ඒක උඩ click කරලා desktop mode දාගන්න. desktop mode දාගත්ත පස්සේ මෙන්න මේ විදිහටම load දෙයි. ඊළඟ PayPal Philippines කියලා මේ විදිහට දැන් PayPal PH කියලා තියෙනවා මෙන්න මේ capital ලකුණෙන් PH කියලා තියෙන්නේ. මෙන්න මේ site එක open කරගන්න. ඉතින් මෙන්න මේ site එක open කරනවා ඔයාලට පුළුවන් sign up button එක උඩ click කරන්න. ඉතින් මේ විදිහට sign up button එක උඩ click කරලා ඔයාලා බලා ගන්න ඕන personal business කියලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලා දෙන්න ඕනේ business කියන option එක. ඉතින් business කියන option එක දීලා ඔයාලට පුළුවන් get started කියන button එක දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට හදන්නේ ලංකාවට support කරන්නේ නැති නිසා. ඒ කියන්නේ ලංකාවට payment receive කරන්න බැරි නිසා තමයි මේ විදිහට හදන්නේ. ලංකාවේ අලුත් මෙන්න මේ update එකෙන් මෙතන country එක මෙතන Philippines වැටලා තියෙනවා. කලින් මෙන්න මේ option එක තිබුණා. ඉතින් මම දැක්ක ගොඩක් videos වල තිබ්බ මෙන්න මේ country එක ශ්‍රී ලංකාවට මාරු කරලා හදනවා. ඉතින් මෙන්න මේ country එක මෙතන මාරු කරොත් එහෙම ඔයාලට සල්ලි ගන්නවත් withdraw කරන්නවත් බෑ. ඒ නිසා මේක පිලිපීන්මදී තමයි අපි හදන්න ඕනේ. ඉතින් මෙන්න මේ ටැබ් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතන first name එක දාන්න. ඊළඟ last name එක දාන්න. ඉතින් මෙන්න මෙතන details fill කරද්දි ඔයාලා ගාව ID එකක් තියෙන්න ඕනේ. කියන්නේ ඉංග්‍රීසියෙන් තියෙන document එකක් තියෙන්න ඕනේ. driving license එකක් හරි passport එකක් හරි ID එකක් හරි තියෙනවා නම් එන්නේ ඒකේ details වලට දාන්න. එහෙම details වලට හදාගන්න විදියක් නැත්නම් ගෙදර වෙන කෙනෙක්ගේ details වලට මෙන්න මෙතන details ටික fill කරගෙන යන්න. ඉතින් මුලින්ම name එක දාගන්න. ඉතින් name එක දාගද්දි ඔයාලගේ වාසකම නැතුව name එක දාන්න නැත්නම් වාසකම එක දානවා නම් හරියට මෙතන first name එකයි last name එකයි කියන තැනට මේ name එක කඩලා fill කරගන්න. නැත්නම් වාසකම නැතුව මේ ඊතුරු name එක first name එකයි last name එක දාන්න. ඊළඟට මෙන්න මෙතන country එක මාරු කරන්න එපා. ඉතින් දැනට කවුරු හරි මෙතන country එක මාරු කරලා account එකක් හදලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම අලුතෙන් account එකක් හදාගන්න. මොකද මෙතන වෙන country එකක් දාලා ඇදුවොත් ඔයාලට සල්ලි ගන්නවත් withdraw කරන්නත් බෑ. ඊළඟට මෙන්න මෙතන country code එක පෙන්නනවා phone number එක දාන්න දැන. ඉතින් මෙන්න මෙතන නම් ශ්‍රී ලංකාවට මාරු කරන්න ඕනේ. ලංකාවට මාරු කරලා ලංකාවේ number එක මෙතන enter කරගන්න. ඉතින් මෙන්න මේකේ ලංකාවේ number එක enter කරලා ඊළඟට පුළුවන් email address එක දාන්න. ඉතින් email address එක දාද්දි හරියට ඔයාලගේ email address එක copy කරගෙන දාන්න. එහෙමත් නැත්නම් type කරන්න හරියට email address එක. ඊළඟට මෙතනට password එක දාන්න. ඉතින් password එක දාද්දි ඔයාලා මතක හිටින password එකක් දාන්න. password එක දාද්දි ගොඩක් වෙලාවට capital අකුරක් ඕනේ. ඒ වගේම මේ විදිහ symbol එකකුත් ඕනේ. මේ ඉතින් strong password එක ඔයාලා මේකට දාගන්න. ඊළඟට මෙන්න මේ details ටික හරියට fill කරලා තියලා බලන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන you have read කියන agree tick එක දාලා
මෙතන agree and create account කියන බටනේ ක්ලික් කරන්න. ඊළඟ ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ security verification එනවා. ඉතින් එහෙම එකක් ආවත් මෙතන ටික් එක දාලා අර captcha එකක් නේ මේ captcha එක තෝරන්න. ඊළඟට මෙතන email your code කියන බටනේ ක්ලික් කරන්න. ඊළඟට ඔයාලගේ email එකට මෙන්න මේ විදිහට code එකක් එනවා. ඉතින් කෝඩ් එකක් ආවට පස්සේ ඔයාලට පුළුවන් මේක copy කරගෙන මෙන්න මේ කෝඩ් එක මෙතන type කරන්න. ඊට පස්සේ මෙතන submit බටන් එක ක්ලික් කරන්න. මේ විදිහට submit බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ window එකක් එනවා. ඉතින් මේ window එක ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙතන let's go කියන බටන් එකට ක්ලික් කරන්න. මෙතන මේ let's go එක දෙන්න. ඊළඟට මෙන්න මේ විදිහට තුනක් එනවා. ඉතින් මෙතනින් ඔයාලා individual කියන එක තමයි තෝරන්න ඕනේ. මෙතන ටැබ් එක සමහරට ඉස්සරහට අප්ඩේට් එකේ මෙන්න මේ අලුතෙන් මෙන්න මේ තුන්වෙනි ඔප්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. කලින් ඔප්ෂන් දෙකයි තිබ්බේ. මේක ඉස්සරහට අප්ඩේට් වෙන්න පුළුවන්. ඉතින් දැන් අර ඉන්ටර්ෆේස් වෙනස් වෙලා තියෙනවා වගේ. ඉතින් මෙතන ඉන්ඩිවිජුවල් කියන සිලෙක්ට් කරන්න. ඊළඟ බිස්නස් ටයිප් එක මෙතනින් දාන්න තියෙනවා. අනිවාර්යෙන් මෙන්න මෙතන ඉන්ඩිවිජුවල් දාන්න. මෙතන ඉන්ඩිවිජුවල් දාන්න මෙතන බිස්නස් දාලා හදන්න යනවා. මේක අනිවාර්යෙන්ම ඉන්ඩිවිජුවල් දාලා හදන්න ඕනේ. ඉතින් මෙතන හරියට සිලෙක්ට් කරලා මෙතන next බටන් එක ක්ලික් කරන්න. ඊළඟට මෙන්න මේ වගේ ඩීටේල්ස් ටික ෆිල් කරන්න එනවා. ඉතින් කලින් අර මුලින් අහන තැනට ශ්‍රී ලංකා දාලා මෙන්න මෙතන පිලිපීන්ස් දාන්නවා කට්ටිය. ඉතින් මෙතන පිලිපීන්ස් දාලා හදන්න බෑ. එහෙම වුණොත් අර මුලින් කන්ට්‍රි එක ශ්‍රී ලංකා දාලා මෙතන ඇඩ්‍රස් එක හරියට ෆිල් කරන්න බෑ. ඒ කියන්නේ මෙතන කන්ට්‍රි එකක් ප්‍රොවින්ස් එකක් තෝරන්නේ නැහැ. ඒ වගේම හරියට account එක create වෙන්නේ නැහැ. ඒක නිසා අර හරියට මුලින් කන්ට්‍රි එක මාරු කරන්න නැතුව හදන්න ඕනේ. ඊළඟ මෙතනින් බර්ත්ඩේ එක දාන්න ඕනේ. ඉතින් මම බර්ත්ඩේ එක දානවා. මුලින් තියෙන මෙතන මාසෙ දාන්න. ඊළඟ date එක, ඊළඟ year එක. ඉතින් මෙන්න මේ විදිහට බර්ත්ඩේ එක දාගන්න. ඊළඟ මෙතන ආනවා nationality එක. ඉතින් nationality එක ශ්‍රී ලංකා දාන්න ඕනේ. ඉතින් අපි දැනට පිලිපීන් වල ඉන්නේ. ඒ වුණාට nationality එක තියෙන්නේ ශ්‍රී ලංකාවේ විදිහට තමයි අපි මෙතන මේ account එක හදන්නේ. ඒක නිසා මෙතන ශ්‍රී ලංකා අනිවාර්යයෙන්ම දාගන්න. ඊළඟට මෙන්න මෙතන address එක. ඉතින් මෙන්න මේ address එක ඔයාලා හරියට Google Map එක හරහා අරගෙන දාන්න ඕනේ. මෙතනට ඔයාලා ලංකාවේ address දාන්න යන්න එපා. එහෙම වුණොත් account එක මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලට ඒක fix කරගන්න බැරි වෙනවා. ඒක නිසා මෙතනට පිලිපීන් address එකක් දාන්න ඕනේ. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මෙතන map කියලා search කරන්න Google එකට ගිහලා එහෙම නැත්නම් ඔයාලගේ map app එක open කරගන්න. Google Map එක. ඊළඟට මෙතන ඔයාලා search කරන්න ඕනේ පිලිපීන්ස් කියලා. මෙන්න මේ විදිහට පිලිපීන් කියලා search කරන. ඉතින් මේ විදිහට පිලිපීන් country එක බලා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ උඩ තියෙනවා මැනිලා කියලා city එකක්. ඉතින් මේ තියෙන මැනිලා කියලා ඒක උඩ ටිකක් zoom කරන්න. එතකොට ඔයාලට පුළුවන් මෙතන මැනිලා එක select කරලා පස්සේ ඔයාලට Quezon city කියලා එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. Quezon city හරි මැනිලා හරි මෙන්න මේ තැන් දෙකෙන් කැමති තැනක් ඔයාලා මේ විදිහට zoom කරන්න. ඉතින් zoom කරලා මෙන්න මේ විදිහට click කරන්න. එතකොට මෙන්න මේ විදිහේ ඇඩ්‍රස් පේනවා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ ඔයාලා ඇඩ්‍රස් එකක් තෝරගන්න ඕනේ මෙතනින් මේකට දාන්න. ඉතින් මේ විදිහට හරියට ඇඩ්‍රස් එකක් සිලෙක්ට් කරන්න. ගොඩක් වෙලාවට ship code එකත් එක්ක ඇඩ්‍රස් එනවා. එන්නේ වගේ ඇඩ්‍රස් එකක් තෝරගන්න. ඉතින් ඒ වගේ මතක් කරන මෙන්න මේ විදිහට ඔයාලට account එකක් create කරගන්න බැරි නම් මට payment එකක් කරලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ display එකේ පෙන්වන WhatsApp number එකට message එකක් දාන්න. ඔයාලට මේ විදිහට PayPal account හදාගන්න බැරි නම් මට කියලා payment එකක් කරලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන්. ඉතින් මගේ හරහා ඔයාලට ගෙවීමක් කරලා හරියට සල්ලි ගන්න සහ withdraw කරන්න පුළුවන් විදිහට account එකක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වීඩියෝ එක බලලා ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහේ ඇඩ්‍රස් එකක් තෝරගත්තා. ඉතින් මෙතනින් ඇඩ්‍රස් එක ඔයාලට copy කරගන්න පුළුවන් select කරලා type කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට අකුරු වැරදුනොත් ඒත් account එක අවුල් වෙන්න පුළුවන්. ඒ නිසා මෙතන ඇඩ්‍රස් එක තෝරගද්දි මේක copy කරගෙනම දාන්න. ඊළඟ මුලින් තියෙන street එක. ඉතින් මම මේ full address එක මේකට දානවා. මෙන්න මේ මුලින් තියෙන අංකයක් එක්ක ST කියලා. ඒ කියන්නේ street එක. ඉතින් මේක තමයි street එක. ඉතින් අතන මෙතන අංකයක් තියෙනවා. ඉතින් මේ අංකේ ගොඩක් වෙලාවට ඔයාලා වෙනස් කරලා දාන්න. මොකද ඒ තියෙන අංකෙම ඒ කියන්නේ map එකෙන් එන අංකෙම දාන්න එපා. මෙතන අංකයක් වෙනස් කරලා දාන්න. ඊළඟට මෙතන දෙවෙනියට තියෙන්නේ ගොඩක් වෙලාවට district එක. ඒ කියන්නේ මෙන්න මේ city එකේ district එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන මම district එක දානවා මේක. ඊළඟට තියෙන්නේ මැනිලා කියලා තියෙන city එක. ගොඩක් වෙලාවට මැනිලා එක තමයි city එකට එන්නේ. ඔයාලා Quezon city තෝරගත්තොත් city එකට එන්නේ Quezon city. ඊළඟට මේ තියෙන 1008 කියලා. 1000 1001 1100 වගේ ship code එකක් පෙන්නනවා කියන්නේ අනිවාර්යයෙන්ම ship code එක. ඉතින් මේක ship code එක දානවා. ඊළඟට තියෙන metro mail කියන එක. ඉතින් මේ ටික මම කට් කරගන්නවා. ඊළඟට මෙතන metro mail තෝරන්න ඕනේ. මේ තියෙන metro mail කියලා. ඔය විදිහේ metro mail තෝරන්න පුළුවන්. ඉතින් මෙතන address එක ඔයාලා දාද්දි හරියට දාන්න. මෙතන full line එකම දාන්නවා. සමහර අය මෙතන line ඔක්කොම දාලා තිබ්බ එහෙම වැරදි. ඒක නිසා හරියට මේ Google Map එක select කරලා address එකක් තෝරගන්න ship code එකක් තියෙන එකක්. මේ විදිහේ address එකක් select කරාම ඕන තරම් address එනවා මේ.
ඕන තරම් ඇඩ්‍රස් එනවා. ඉතින් මුලින්ම ST කියලා තියෙන ස්ට්‍රීට් එක, ඊළඟට තියෙන සිටි එක. ඉතින් ඒ විදිහට හරියට දාන්න. ඉතින් ඩිස්ට්‍රික්ට් එකයි මේ බරංගේ කියන එක ගොඩක් වෙලාට අවශ්‍ය නැහැ. ඒක ෆිල් කරන්න ඕනේ නැහැ. ඉතින් මේ ටික ෆිල් කරගන්න. නැත්තම් ස්ට්‍රීට් එකයි, සිටි එකයි, ෂිප් කෝඩ් එකයි, ප්‍රොවින්ස් එකයි විතරක් දැම්මම ඇති. ඉතින් මේ විදිහට ඔයාලට ඇඩ්‍රස් එක ෆිල් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ඩබල් චෙක් කරන්න ඔයාලා දැම්ම නේම් එක, ඒ ඩීටේල්ස් ටික හරිද කියලා. ඉතින් මෙන්න මේ ඩීටේල්ස් ටික හරියට ෆිල් කරන්න මෙතන next button එක ක්ලික් කරන්න. ඊළඟට මෙන්න මෙතන බිස්නස් නේම් එක අහනවා. ඉතින් ඔයාලගේ මොකක් හරි බිස්නස් නේම් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙතන බිස්නස් නේම් එක ටයිප් කරන්න. එහෙම නැත්නම් ඔයාලට මෙතන පොඩි ටික් එකක් තියෙනවා. මෙන්න මේ ටික් එක දාන්න. එතකොට ගොඩක් කරලා ඔයාලා මෙතන account එක create කරද්දි දාන නේම් එක තමයි මෙතනට වැටෙන්නේ. ඊළඟට මෙතන business registration number එක අහනවා. මේක optional තියෙන, මේක ඔයාලා fill කරන්න යන්න එපා. ඊළඟට මෙතන primary currency එක දාන්න ඕනේ. ඉතින් මෙතනට පිලිපීන් පෙසෝ කියන එක ඔයාලා මාරු කරන්න ඕනේ US dollars වලට. මෙතන US dollars වලට මාරු කරනවා. ඊළඟට මෙතන product or service කියන තැන ඔයාලා කැමති එකක් තෝරලා දාන්න. මෙතන family clothing store කියන එක දාන්න පුළුවන්. එහෙම නැත්නම් computer science කියලා එකක් තියෙනවා. ඒ වගේ ඒවා දාන්න පුළුවන් මේ. මේදී computer network information ඒ වගේ කැමති එකක් මෙතනින් තෝරලා දාගන්න. ඊළඟට මෙතනින් අහනවා do you have a website කියලා. ඉතින් මෙතන no කියලා දාන්න. ඊළඟට මෙතන අර ඇඩ්‍රස් එක සේම්ද කියලා අහන ගොඩක් තරම් මෙතන වෙන ඇඩ්‍රස් එකක් තියෙනවා ඇඩ් කරන්න ඕනේ. ඉතින් ඒක අවශ්‍ය නැහැ. ඉතින් මෙතන ටික් එකක් තියෙන්නේ. මෙන්න මේ ටික් එක දාන්න. ඊළඟට මේ ටික හරියට කරලාද කියලා බලන්න ඔයාලා. ඊළඟට මෙතන next button එක ක්ලික් කරන්න. ඊළඟට මෙන්න මෙතන great news කියලා එයි. නැත්තම් ගොඩක් වෙලාට home එකට එයි. ඉතින් මෙහෙම එකක් આવත් ඔයාලට මෙතන skip for now කියන බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට PayPal account එක හරියටම හැදෙනවා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට mails එනවා බලා ගන්න පුළුවන්. address එක add කරා සහ ওই විදිහට මේ mail එකක් එනවා. ඉතින් මෙන්න මේ විදිහට සාර්ථකව ඔයාලගේ ෆෝන් එකෙන් හරි කම්පියුටර් එකෙන් හරි PayPal account එක ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි PayPal එකට සල්ලි ගන්න මොකද්ද use කරන්න කියන එක. ඉතින් අපි මොකෙන් හරි site එකකින් හරි app එකකින් හරි සල්ලි ගන්නවා නම් PayPal එකට හදලා තියෙන email එක තියෙන්නේ. මෙන්න මේ PayPal එක හදලා තියෙන email එක තමයි අපි use කරන්නේ සල්ලි ගන්න. ඒ කියන්නේ අපේ PayPal account එකට සල්ලි දාගන්න use කරන්න අපි PayPal එක හදලා තියෙන email එක. ඒ කියන්නේ අපි මොකෙන් හරි සල්ලි දාගන්න use කරනවා use කරන්නේ PayPal එක හදලා තියෙන email එක. ඒතර email එක තමයි වෙන කෙනෙක්ට සල්ලි ගන්න නම් හරි app එකට හරි සල්ලි ගන්න නම් දෙන්නේ. වෙනම PayPal එකට account number එකක්වත් වෙනම account ID කියලා එකක්වත් එහෙම එකක් නැහැ. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට PayPal account එක හදුවාම මෙන්න මේ විදිහට ID verification එකක් එනවා. ඉතින් ID verification එක આવත් email එකකුත් එනවා ඔයාලට ID submit කරන්න කියලා. ඉතින් මම email එකත් ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට ID submit කරන්න ආවට පස්සේ ඔයාලට notification එකකුත් මෙන්න මේ විදිහට පෙන්නනවා. ඊළඟට home එකේ මේ විදිහට submit info කියලා පෙන්නන පොඩි banner එකක් වගේ එකක්. ඒ වගේම email එකට මෙන්න මේ විදිහට mail එකකුත් එනවා ID submit කරන්න කියලා. ඉතින් මේ විදිහට mail එකක් આવත් ඔයාලා අනිවාර්යයෙන්ම ID එකක් submit කරන්න ඕන. ID එක submit කරද්දී ඔයාලා මේ විදිහට PayPal log වෙන්න. ඔයාලගේ ඉංග්‍රීසි ID එකේ ID එක හරි driving license එක හරි passport එක හරි front එකේ ෆොටෝ එකක් ගහගන්න clear image එකක්. ඊළඟට මෙතන submit info to access fund කියන එක ක්ලික් කරගන්න. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මෙතන resolve කියලා තියෙනවා. ඉතින් මේක උඩ ක්ලික් කරන්න. ඉතින් ගොඩක් වෙලාවට මෙතන අර කලින් අප්ඩේට් එක කියලා තිබ්බා ස්කෑන් කරලා දාන්න. ඉතින් තව මේක නෑ. ඉතින් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මේ විදිහට document type එකට ඔයාලා passport එක දානවා. passport එක දාන්න. driving license නම් මෙතන driving license එක තෝරන්න. ගොඩක් වෙලාවට ID එක දානවා ලේසි. ID එක හරි driving license එක හරි. ඔයාලා front එකේ ෆොටෝ එකක් ගහගත්ත පස්සේ මෙතන national ID card කියන select කරලා ඔයාලා capture කරපු එක මෙතන browse file එක click කරලා ඔයාලට පුළුවන් මේකට upload කරලා මෙතන submit කියන button එක click කරලා submit කරන්න පුළුවන්. එතකොට ඔයාලගේ මෙන්න මේ හදපු account එකට ID එක submit වෙනවා. ඉතින් ID එක submit වුණාට පස්සේ ඔයාලට mail එකක් එනවා බලා ගන්න පුළුවන් මේ review කියලා mail එක. ඉතින් මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. මේ විදිහට ඔයාලා ID එක submit කරලා පස්සේ information review කියලා mail එකක් එනවා. ඊට පස්සේ විනාඩි 5ක් හෝ 10ක් ඇතුළත ඔයාලට ආයෙත් mail එකක් එන්න පුළුවන් මෙන්න මේ විදිහට restore වුණා කියලා account එක. ඉතින් මෙන්න මේ විදිහට your account has been restored කියලා mail එකක් ආවා කියන්නේ ඔයාගේ account එක සාර්ථකව හැදිලා තියෙන්නේ. ඉතින් මේ විදිහට restore email එක එන්න නැතුව no longer use PayPal හරි වෙන මොකක් හරි mail එකක් ආවොත් ගොඩක් වෙලාවට ඔයාලගේ account එක හදලා වැරදි. අනිවාර්යයෙන්ම ඔයාලා ID submit කරලා පස්සේ මෙන්න මේ විදිහට your account has been restored කියලා email එකක් අනිවාර්යයෙන්ම එන්න ඕනේ. එහෙනම් mail එකක් ආවා කියන්නේ ඔයාගේ හදපු PayPal account එක ප්‍රශ්නයක් නැතුව use කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට email එකක් ආවා කියන්නේ ඔයාලා
අර මම කලින් ස්ටෙප් කිව් විදියට PayPal එක දවසක් වගේ තියලා බලන්න. ඊට පස්සේ මොනවද එන ඊමේල්ස් කියලා බලන්න. ප්‍රශ්නයක් නැතුව මුකුත් ඊමේල්ස් ආවේ නැත්නම් ඔයාලට account එක use කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා මෙන්න මේ විදිහට PayPal account එක හදපුවාම PayPal එකට සල්ලි withdraw කරන්නවත් card එක add කරන්නවත් මුකුත් කරන්න යන්න එපා. PayPal account එක හදලා දවසක් වගේ තියලා බලන්න මොනවද එන ඊමේල්ස් සහ මොකද වෙලා තියෙන්නේ කියලා. මේ විදිහ හරියට PayPal එක හදලා ඔයාලට බලන්න ෆෝන් එකට PayPal app එක download කරන log වෙන්න. ඒ වගේම account එක හදපු ගමන් සල්ලි දාන්නවත් card add කරන්නවත් withdraw කරන්න මුකුත් කරන්න යන්න බෑ. ඒ නිසා account එක හදලා ඉවරලා පොඩ්ඩක් PayPal use කරද්දී අනිවාර්යෙන් PayPal එක ගැන emails මොනවද කියලා check කරන්න. සමහරලාට account එක deactivate කියලා email එකක් එනවා. සමහරලාට limit කියලා mail එකකට එන්නේ වගේ මේ email එක කියලා තිබ්බොත් ඒක fix කරගන්න පුළුවන් නම් ඔයාලා fix කරගන්න. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට අලුතෙන් account එකක් හදන්න. ඒක නිසා PayPal එක හදපු ගාම emails එහෙම check කරන්න. හදලා දවසක් විතර යනකම් ඉතින් එතකන් සල්ලි withdraw කරන්න මුකුත් කරන්න යන්න එපා. ඒ වගේම PayPal එක card එකක් add කරලා සල්ලි withdraw කරන විදිහ මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකේ link එකත් මම වීඩියෝ එක යටින් දාන්නම්. ඔයාලට ඒක බලලා PayPal එකේ සල්ලි withdraw කරන විදිහ බලන්න පුළුවන්. ඉතින් PayPal එකට card එකක් add කරන්න ඔයාලට පුළුවන් මෙතන pay and get paid කියලා tab එකක් තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මේ pay and get paid කියන tab එකට ගිහිල්ලා එතන balance කියලා tab එකක් තියෙනවා. ඉතින් එන්නේ balance tab එකට යන්න ඕනේ. ඉතින් එන්නේ balance tab එකට ගිහලා ඔයාලට පුළුවන් යටටම යන්න. ඉතින් යටටම ගියට පස්සේ බලා ගන්න පුළුවන් credit and debit cards කියලා. ඒකේ link a card කියන බටන් එකට ක්ලික් කරගන්න ඕනේ. ඒක උඩ ක්ලික් කළා ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන enter your card number කියන තැනට ඔයාලගේ card එකේ තියෙන ඉස්සරහ අංක 16 ගහන්න ඕනේ. ඊළඟට card type එක Visa card එකක් add කරන්න, Master card add කරන්න බෑ. Master card වලට සල්ලි withdraw කරන්න බෑ. ඒ කියන්නේ ඔයාලා PayPal එක හදලා PayPal එකට සල්ලි දාගන්න card එකක් අවශ්‍ය නැහැ. අර PayPal එකේ තියෙන සල්ලි bank එකට withdraw කරන්න තමයි card එක අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙම ගන්නවා නම් අනිවාර්යෙන් Visa card එකක් add කරන්න. මොකද Master card අනිත් card add කරන්න යනවා කිසිම තේරුමක් නැහැ. ඒ වගේම PayPal එක සල්ලි bank එකට withdraw කරනවා නම් commercial HNB සම්පත් වගේ bank ටික recommend කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට People's BOC වගේ card add වෙන්නේ නැති අවුල් සහ සල්ලි withdraw කරාට එන්නේ නැති ප්‍රශ්න තියෙනවා. ඒක නිසා ඔයාලා PayPal වල withdraw වලට use කරනවා නම් commercial සම්පත් HNB වගේ card එකක් use කරන්න. ඊළඟට මෙතන Visa card තෝරන්න. අනිවාර්යෙන් Visa card එකක් add කරන්න. card එකක් add කරනවා නම් නැත්නම් Master card add කරන්න යන්න එපා. ඊළඟට expire date එක. ඉතින් card එකේ ඉස්සරහම තියෙන expire date එක. ඉතින් expire date එක මෙතනින් දාන්න ඕනේ. ඊළඟට security code එක. ඉතින් මෙන්න මේ security code කියන එක card එකේ පිටිපස්සේ side එක ගාව අංක 3ක් තියෙනවා. ඉතින් එන්න එක තමයි මෙතන දාන්න ඕනේ. ඊළඟට link a card බටන් එක ක්ලික් කළා ඔයාලා ලේසියෙන්ම PayPal එකට card එක link කරගන්න පුළුවන්. ඉතින් මේ card link කරන වැඩේ ඔයාලා PayPal එක හදපු ගමන් කරන්න යන්න එපා. PayPal එක හදලා දවසක් වගේ තියලා ඉවරලා බලලා ඉවරලා card එකක් link කරගන්න. ඒ වගේම ඔයාලා card එක add කරද්දි card එකේ සාමාන්‍ය 1000ක් 1500 වගේ balance එකක් තියෙන්න ඕනේ. මොකද card එක add කරද්දි රුපියල් 300 වගේ ගාණක් හැපෙනවා. ඉතින් මම PayPal එක හරහා සල්ලි withdraw කරන විදිය in details වීඩියෝ එකක් දාලා දෙන. ඒක ඔයාලා අනිවාර්යෙන් බලන්න. මම වීඩියෝ එකේ description box එකේ මේ වීඩියෝ එකේ link එකක් දාන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ ෆෝන් එක හරි කම්පියුටර් එකක් හරි පාවිච්චි කරලා ලංකාවට සල්ලි ගන්න සහ withdraw කරන්න පුළුවන් විදිහට PayPal account එකක් create කරන්න. ඉතින් මේ වීඩියෝ එක මොනවා හරි ගැටලු තියෙනවා අනිවාර්යෙන් මතක ඇතුව පහලින් comment කරන්න. ඒ වගේම මම කලින් කිව්වා වගේ ඔයාලට මේ විදිහට account එකක් create කරගන්න බැරි නම් මට payment එකක් කළා ඔයාලට account එකක් හදාගන්න පුළුවන්. ඉතින් එහෙම හදාගන්න අවශ්‍ය වෙනවා නම් මගේ WhatsApp number එකේ තියෙන ඉතින් ඒකට message එකක් දාන්න. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක නොදන්න යාළුවෝ බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම මෙයා වීඩියෝ බලන්න ටෙරාක්ලික් YouTube channel මතක ඇතුව subscribe කරන්න. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ ඉක්මනින්ම හමු. හැමෝටම සුබ දවසක්.